වංශරණයි විශේෂයෙන් අද දවසේ අපි සිහිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ රටේ ජනතාවට මොකද වෙලා තියෙන්නේ කියන කාරණාව පිළිබඳව. ඒ මොකද මේ රට සිංහල රට බෞද්ධ රට රටින් රට ගත්තම දැන් ලෝක රටවල් 195ක් තියෙනවා. මේ රටවල් අතර ඒ හැම රටකටම ආවේනික වෙච්ච යම් සිරිත් පිරිත් සමුදායක් තියෙනවා. ඒ රටට ආවේනික වෙච්ච. ඒ වගේ අපේ රටත් එහෙම ආවේනික වෙච්ච පිළිවෙතක් තියෙනවා. අපේ රට ගත්තම ප්‍රධාන සමාජ සංස්ථා දෙකක් රසාය තියෙනවා. තමයි ගිහි සමාජයේ අනිත් එක තමයි පැවිදි සමාජය. එතකොට ගිහි සමාජයේ මහා සමාජයෙන් ආපු පිරිසක් තමයි පැවිදි සමාජයට හඳුන්වන්නේ. එතකොට පැවිදි සමාජය ගත්තම අවුරුදු මහින්දාගමනයේ ඉඳන් ගත්තම අවුරුදු 2534ක් දිගේ ඉතිහාසයක් මේ භික්ෂු සමාජයට තියෙනවා. එතකොට භික්ෂු සමාජයේ ඊතරම් දිගේ ඉතිහාසයක් තියෙන සමාජ සංස්ථාවක්. මෙතනදී අපිට දකින්න ලැබෙනවා එක පැත්තෙන් භික්ෂු සමාජය අනිත් පැත්තෙන් ගිහි සමාජය. ගිහි සමාජයෙන් යම් බලපෑම් පැවිදි සමාජයට පැවිදි සමාජයේ ගිහි සමාජයට එකින් එකට බැඳිලා තියෙනවා ධම්මලක ස්වරූප වගේ. මහා සමාජයේ පිරිහුණු ගිහි සමාජයත් ගිහි සමාජයේ පිරිහුණු පැවිදි සමාජයත් පිරිහෙනවා. ගිහි සමාජයේ දියුණුව පැවිදි සමාජයත් දියුණු වෙනවා. මේක අනිවාර්ය ලක්ෂණයක්. ඒ අනුව දැන් බලාගෙන ගියපුවම අද වෙනකොට අපේ රටේ ගිහි සමාජය හැම පැත්තකින්ම පිළිහිමටපත් වෙච්ච තත්වයක් තම කනගාටුදායක තත්වයක් තියෙනවා. අපට සතුටුදායක තත්වයක් කොහොමදවත්ම දකින්න ලැබෙන්නේ නැහැ. ඒ මොකද එහෙම කියන්නේ බලන්න එක පැත්තෙන් ගත්තම ආර්ථික වශයෙන් ගත්තා. ආර්ථික වශයෙන් සිංහලයෝ කියන්නේ මේ රටේ පළවෙනි නෙවෙයි දෙවෙනි නෙවෙයි තුන්වෙනි තැනට වැටිලා. ඊටාම අපහසුයෙන් ජීවත් වෙන ජන සමාජයක් සිංහලයෝ කියලා කියනවා. ආදි කාලේ නම් මේ රටේ මහා පරිමාණ හෝල්සේල් බිස්නස් ආදී කොම කරේ සිංහලයි. නමුත් දැන් ඒ වයින් ඔක්කොගෙම ගිහිල්ලා දැන් අන්තිම අඩියටම වැටිලා. ඒ පැත්තෙන් ආර්ථික වශයෙන් අපි පිළිගන්නවා. අනිත් පැත්තෙන් වශයෙන් අනිත් විදිහකට සෞඛ්‍ය වශයෙන් බලන්න. සෞඛ්‍ය වශයෙන් ඉත අපි නිරෝගීව අවුරුදු 120 30 40 ජීවත් වුණා මේ රටේ සිංහලයි. අද ලෙඩෙක් නැති ගියක් හොයාගන්න බෑ. හැම ගෙදරකම කෙනෙක් බෙහෙත් බොන තත්ත්වයටපත් වෙලා. උතුම් අවාසනාවන්ත තත්ත්වයක් අපේ සෞඛ්‍ය තත්ත්වයේ අන්තිමටම බිඳුවටම පිළිහිලා. ඉතින් ගත්තා. ඊළඟට ආගමික වශයෙන් ගත්තම ආගමික වශයෙන් ගන්න දෙයක් නැති තාම පිළිහිච්ච තත්ත්වයක්. පන්සිල් රකින්න කෙනෙක් ඊටාම අමාරු හොයාගන්න ඒ තරමට ආගමික ශ්‍රද්ධාව බොහෝ දුරට ජන සමාජයෙන් ඈත් වෙලා තියෙනවා. හැබැයි කවුරුත් නෙවෙයි සාල පිරිසක් ඉන්නවා මේ පන්සිල් වල වටිනකම බුදුහාමුදුරන්ගේ වටිනකම ධර්ම රත්නේ සංඝ රත්නේ වටිනකම තේරුම් නොගත් පිරිස වැඩි ඉඳලා තියෙනවා. තේරුම් ගත්ත පිරිසකුත් ඉන්නවා. මුල ධර්මයෙන් ගත්තම තාම පිළිලා අම්මා තාත්තා අඳුරන්නේ නැති තත්ත්වයට අපේ මිනිස්සුපත් වෙලා. අම්මලා තාත්තලා වැඩි නිවාස වල පහමක දාලා යන තත්ත්වයටපත් වෙලා. ඉතින් ඒ වගේ ගුණ ධර්මයෙන් ගත්තා. අධ්‍යාපනික වශයෙන් ගත්තොත් ඒ වගේම තමයි. අධ්‍යාපනික වශයෙන් අද අපේ දරුවෝ ඉගෙන ගන්න ජීව උනන්දුවක් නැති පිරිස තමයි සිංහලයි. අපේ රටේ තවත් ජන සමාජ දෙකක් විශේෂයෙන් ඉන්නවනේ. ඒ අයගේ තියෙන උනන්දුව ගත්තම අපේ සිංහලයෝ කොහෙද මේ යන්නේ මොනවද මේ කරන්නේ අපේ පුංචි දරුවෝට මොකද වෙලා තියෙන්නේ කියලා හිතා ගන්න බෑ. ඒ තරමට අධ්‍යාපනික වශයෙන් පිළිහිලා අපේ හැම ආධ්‍යාපනික උනන්දුව නැතිලා ගිහිල්ලා තියෙනවා බොහෝ දුරට අපේ සිංහලයන් අතින්. ඊළඟට අනිත් පැත්තෙන් ගත්තම ජාතික වශයෙන් ගත්තත් ඒත් ඒ වගේම තමයි. තාම පිරිහිච්චම ජාතිය මේ රටේ සිංහලයි. අනිත් අය දවසින් දවස ඉස්සරහට යනවා. මොකද ඒ අය සැලසුම් සහගතව අපේක්ෂා සහගතව ඒ අය වැටි නැගිටිනව ඉස්සරහටම යනවා. අපේ අය වගේ වගක් නැහැ කිසිම ගණනක් නැහැ. ඔය ඒ මහා පුදුම මේ හැම පැත්තෙම වැටි පිරි යනවා කියලාවත් එහෙම හිතා ගන්න උනාවුත් නැහැ. හිතන්න සත්‍යකුත් නැහැ හිතන්නෙත් නැහැ. අපි අයගේ පරිහානිය කතා කරන්න දෙයක් නැහැ. ඊ තරමට පිළිහිලා ජාතියක් වශයෙන් වඳ වෙන ජාතියක් බවට පත් වෙලා. ලෝකයේ දීර්ඝ ඉතිහාසයක් තියෙන
රටවල් තුනෙන් එකක් ලංකා. එහෙම රටක මේ ජනතාව අද වෙනකොට වඳ වෙන තත්ත්වයකටපත් වෙලා කියලා කිව්වොත් ඒක අපිට පිළිගන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද අපි හිතන්නේ නැහැ අපට මොකද මේ වෙන්නේ යන්නේ කියලා. අපේ සිංහල මිනිස්සුන් හිතන්නේ නැත්තත්කටපත් වෙලා. මේ රටේ මහ ජනතාව මහා ජාතිය හැටියට සැලකෙන සිංහලයන් ඉතා සුළු කාලයකින් සුළු ජාතිය බවට පත් වෙනවා කියන එකවත් තාමත් තේරෙලා නැහැ, හිතලා නැහැ, කල්පනාවක් කරන්නේ නැති තත්ත්වයක් දකින්න ලැබෙනවා. මෙන්න මේ විදියට බලාගෙන ගියපම අපට සතුටු වෙන්න පුළුවන් පැත්තක් නම් මොකකින් මොකක්ම දකින්න ලැබෙන්නේ නැහැ. මේ ආර්ථික පරිශානිය තමයි මේක ඉතා විශාලම ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ ආර්ථික පරිශානිය. ඒක නිසා අපි ආර්ථික වශයෙන් අනිවාර්යයෙන්ම ඉහළ තත්ත්වයකටපත් වෙන්න වැඩ පිළිවෙලක් කළ යුතුම වෙනවා. අපේ සිංහලයෝ හිතන්න ඕන අපි ආර්ථික වශයෙන් යලිත් ඔළුව උත්සාහවන්ත වෙන්න ඕනේ. ආර්ථික වශයෙන් පිළිහිම සඳහා අපේ ජනතාව මේ ආර්ථික වශයෙන් පිළිහිමට බලපාපු කාරණා පිළිබඳව අපි විමසුවොත් අපිට දකින්න ලැබෙනවා හේතුවාදී එකක් නෙවෙයි දෙකක් නෙවෙයි කෙල්ල ගණනාවක් අපේ ආර්ථික පරිහානියට හේතු වෙලා තියෙනවා. ඒක නිසා අද බොහෝ දෙනෙක් බැලුවම ණය ගන්නවා. ණය පියවන්න තව ණයක් ගන්නවා. මේ වගේ පුදුම අවාසනාවන්ත තත්ත්වයක්. ණය ගැනීම අද මහා අනිවාර්ය දෙයක් බවට පත් වෙලා අපි ණයකාරයෝ බවට පත් වෙලා වැඩි දිනක් රටේ ජීවත් වෙන්නේ බොහොම අමාරුයි. එදාවිල කෑම හොයා ගන්න සිද්ධ වෙලා තියෙන ඉතාම අමාරුයි. දරුවට පොත කරන් දෙන්න පෑනක් කල්සලා කරන් දෙන්න ඉතාම අමාරුයි. ඒතකොට මේ තරමට ආර්ථික වශයෙන් පිළිහිලා. ණය ගත්තට වරදක් නැහැ. බුදුහාමට අනුව ණය ගැනීම ගැන ප්‍රතික්ෂේප කිරීමක් නැහැ. නමුත් ණයගත යුත්තේ ගෙවන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන. බුදුහාමට අනුව වෙන්න දෙන්නේ ණය ගත්ත යුත්තේ ණය ගෙවන්න පුළුවන් නම්. ඒ වගේම ගන්නා ණය මොකටද වැය කළ යුත්තේ? ප්‍රාර්ථනීය සඳහා. ඒ කියන්නේ ආදායම් උපයන මාර්ග සඳහා ඒ ගන්න ණය මුදල් වියදම් කරනවා. නමුත් අපේ රටේ වැඩි දෙනෙක් ණය ගන්න මොකටද? බැලුවම ඔය උත්සව කරන්න මගුරු කෑම කරනකොට අලු මංගලයටත් ණය ගන්න. විවිධ දේවල් වලට කෑමට බීමට ඒ වගේ මේ තුතු දෙකේ වැඩවලට ණය අරගෙන වියදම් කරනවා තරම් මෝඩක වැඩක් තවත් ඇත්තේ නැහැ. ඒ වගේ ණය ගැනීම ඉතාම අහිතකරයි කියන එක යයි හිතන්නේ. ඊළඟ අනිත් පැත්තෙන් ගත්තම ණය ගැනීමෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් නම් කාට හරි කෙනෙක් බුදුහාමුදුරු පෙන්න දෙන අනන සුඛ කියලා. ණය නැතිකම කුම සැපයක් ඇටිද දක්වන්නේ. ණය නැතුව ජීවත් වෙන්න පුළුවන් නම් ඒක ඉතාම වාසනාවක්. ඉතාම සැපවත් ජීවිතයක්. ණයකාරයෙක් නම් පාරේ මෙහෙල යන්නේ කිව්වොත් නෑ. ණයකා ඉල්ලන්නේ නේද මේ ණය දුන්නාය. දුටි බැට කන්නේ නෝ නින්දා අපහාස මුණ පාන්නේ නෝ ප්‍රශ්න කොටයි. ඒක නිසා ණය නොවි ජීවත් වෙන්න කියනවා නම් ඒක ඉතාම වටිනවා. මෙලොව වශයෙන් ධනෙ තියෙන අයට ලැබෙන සැප හතරෙන් එකක් හැටියට ඒක පෙන්න දෙනවා අනන්ත සුඛය. ඊළඟට අපේ රටේ ජනතාව මේ ණය වෙන්න හේතුව තමයි සමජීවිකතා පිළිවෙත මේ බෞද්ධ ආර්ථික ක්‍රමයේ යටතේ උගන්වන සමජීවිකතා ක්‍රමය අද මිනිස්සු අතර දකින්න ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ අයවැය සමෝපවත්තරගෙන යන්නේ. ආදායමට සරලන ආකාරයෙන් වියදම් අද සකස් කර ගන්නවා. ඒ කියන්නේ ඇඟිල්ලේ ප්‍රමාණයට ඉදි වෙන්න කියලා කියනවා. ඇඟිල්ලේ ඕනට වඩා ඇඟිල්ලේ ඉදිමිනොත් ඒක විනාශයට හේතුවක් වෙනවා. ඒ වගේ තමයි අපි ණය ගන්න ඕනේ. එහෙම වෙන අපි වියදම් කරන්න ඕනේ. අපේ ආදායමත් ගැන හිතලා. අපේ ආදායම මාසික ආදායම කොපමණද? වියදම් මාර්ග සකස් කරගත යුත්තේ මේ ආදායම් ගැන කල්පනා කළා. ඒක තමයි සමජීවිකතා පිළිවෙත කියන්නේ. එහෙම සමජීවිකතා පිළිවෙත අනුව කටයුතු කරනවා නම් එයාට හරි සැනසුමක් හරි සතුටෙන් සැනසෙල්ලෙන් ජීවත් වෙන්න යාට අවස්ථාව ලැබෙනවා. ඒ සමජීවිකතා පිළිවෙත එහෙම නැගේ සතුට සුවය ලබන්න නම් අනිවාර්යයෙන්ම ඉස්සර අපේ රටේ ආදිමුතුන් මිත්තු වගේ බුදුදහමට අනුව බෞද්ධ මේ ඉගැන්වීම් ක්‍රම නැවතත් කරලියට ගන්නවා. නැවතත් ජීවිතයට සම්බන්ධ කරගන්න බලන්න. ඒ අර්ථයෙන් වෙන්න දෙනවා කාම් බව. කාම් ජීවිතයක් ගත කරන්න ඕන. සරල බව, අල්පීච්ඡතාවය, යථාලාභ සන්තුෂ්ටි වගේ මෙන්න මේවා අත්‍යවශ්‍යම දේවල් අපේ ජීවිතයේ සරු කර ගන්න සාර්ථකව ලස්සන ජීවත් වෙන්න නම් කාම් වෙන්න ඕන. ජීවිතේ ගමන බිමන ඇඳුම් පැළඳුම් ගෙදර දොර වැඩ පිළිවෙල හැම තැනකදීම කාම් බව ප්‍රකට වෙන්න ඕන. සරල බව, අල්පීච්ඡතාවය.
දකින්න හැම දෙයක්ම ලං කරගන්න, මිලදීලා ගන්න, ගෙදර කොට ගහගන්න ඒ වගේට මේ මහිච්ඡතාවය ගැලපෙන්නේ අල්පේච්ඡ වෙන්න ඕන. ඊළඟ යථාලාභ සන්තුෂ්ටි කියන්නේ ලද පමණින් සතුටු වෙන්න හරි වටිනවා. ඒ වගේ පිළිවෙත් අපි පුරුදු වෙන්න ඕන, අනුගමනය කරන්න ඕන. අපිට මේ කොච්චර ලැබුණත් මහිච්ඡතාවය කියන්නේ කොච්චර ලැබුණත් මගේ හැම දෙයක්ම රැස් කරගන්න. දකින්න පේන හැම දෙයක්ම ලං කරගන්න ගිහිල්ලා තමයි මිනිස්සු මේ අමාරු වෙట్లా තියෙන්නේ. ඒක නිසා ඒ වයින් වැලකිලා කටයුතු කිරීම ඉතාම වටිනවා. අනිත් පැත්තෙන් ගත්තම අපේ පරිහානියට හේතු තමයි මේ අනුකරණය. සිංහල මිනිස්සු තරම් මේ අනුකරණය තුළින් විනාශ වෙන જાතියක් ලෝකෙ නැති තරම්. අනිත් අය කරන කියන දේවල් අනුව තමයි තමන්ගේ ජීවිතය සකස් කරන්නේ. දැන් බලන්න ගියක් හදන්න ගියපුවම ගියක් හදන්න තමන්ගේ ශරීර සෞඛ්‍ය ආර්ථික තත්ත්වය ගැන හිතලා නෙවෙයි, පරිසරය ගැන හිතලා නෙවෙයි. අනිත් අය හදපු ගෙවල් ගැන හිතලා තමයි තමන්ගේ ගේ හදන්න තීරණය කරන්නේ, ප්ලෑන් එක අඳවන්නේ. මේක එහෙම කරන්න ගිහලා හරියන්නේ නැහැ. ගේ හදන්න ඕනේ තමන්ට ගැලපෙන විදියට, තමන්ගේ ආර්ථිකයට ගැලපෙන විදියට වැඩ ඉවර කරලා ගේ පදිංචි වෙන්න ඉක්මනින්ම පුළුවන් වෙන කීයක් තමයි හදාගන්න ඕනේ. අනිත් අය හදපු ගෙවල් දිහා බලලා ඒකේ පරද්දන් ගෙවල් හදන්න ගිහලා තමයි අපි අමාරු වැටෙන ගෙවල් හදන්න කියන්නේ. ඇඳුම් කලඳුම් ගත්තම, සෙනෙහසපත් ගත්තම, යාන වාහන ගත්තම මේ හැම එකකින්ම බලන්නේ අනිත් අය පරද්දන්නේ. ඔක තරගේ මේ අනුකරණේ අනිත් අය කරන දේවල් අපි කරන්නේ. ඒ වගේ මෝඩ වැඩ කරන්න ගිහලා මිනිස්සු අමාරු වෙච්ච අවස්ථා ප්‍රමාණවත් මේ සමාජයේ ආන්තරික ලැබෙනවා. අනිත් පැත්තෙන් ගත්තම උත්සව අපේ සිංහල මිනිස්සු පිළිහිමටපත් වෙච්ච ලොකුම අවස්ථාවක්, බරපතල අවස්ථාවක් තමයි මේ උත්සව. උත්සව අතර පින්කම් පැත්තෙන් ගත්තම පින්කම් ගත්තම ඊළඟට පින්කම් අතර දැන් බලන්නකෝ ආගමික පින්කම් ගත්තම දානගියක්, බණගියක්, පිළිගියක්, මහුල්ගියක් මේ වගේ පාසුකුලයක් වුණා මොන තරම්නම් අපේ මිනිස්සු වියදම් කරන්න ගිහිල්ලා අමාරු වැටෙනවා. මේ දානේ මේව එකින් එක සිහිපත් කිරීමට වටිනවා. මම විශේෂයෙන් කාරණාවක් විතරක් කියන්නම් මෙතෙන්දී. දැන් බලන්නකෝ දානේ කියන ගත්තම අපේ ගෙවල් වල දන් දෙන එක අනිවාර්ය ලක්ෂණයක්. ඒ අනිවාර්ය දෙයක් නේ දන් දෙන එක සිංහල බෞද්ධ ගෙවල් වල. නමුත් ඉස්සර ඒක ප්‍රශ්නයක් උනේ නෑ. ඉස්සර ඒක බොහොම සතුටින් බොහොම ලස්සන කළා. දානයක් දුන්න කියලා මිනිස්සු අමාරු වෙටෙන්න ඒක හේතුවක් උනේ නෑ. නමුත් අද දානයක් දුන්නොත් බලන්න කොච්චරනම් මිනිස්සු අමාරු වෙටනවද පින්කම් කරන්න කියලා, දාන පින්කම් කරන්න කියලා. අනිත් පැත්තෙන් අපි හිතන්න ඕන මේ දානයක් දෙනකොට රටේ තියෙන තරම් වෑංජන එළවලු හදලා ආඳුනට අති ගෞරව ආර විදියට වැඩියෙන් එළවලු හදන්න යනවා, වෑංජන හදනවා. එහෙම හදන්න යන්න ඕනේ නෑ. වෑංජන 4-5 පෝෂ්දායි වෑංජන 4-5ක් ඇතුළත හොඳටම ඇති. අච්චාරු වගේ, ඔය මූජු වගේ ඒවා බලදන්නේ නෑ. හඳුරු තෙල් කැමි තාම නුදුසු ඒවෙන් තොරලා පුළුවන් තරම් ජාම් විදියට දාන දෙන්න බලන්න, සරල විදියට වස විස නැති එළවලු වරගෙන හදලා දාන දෙන්න බලන්න. ඒ වගේ දෙනවා නම් හරි වටිනවා. ඊළඟට පළතුරු ගත්තම දැන් බලන්නකෝ අද පළතුරු කූඩ පූජා කරනවා. පළතුරු වල තියෙන ඔය අඹ ගෙඩි ගත්තම කවදාකවත් දෙන්නේ නැහැ ඕවා. ඔය ඇපල් අන්න හොඳ නැහැ. ඊළඟට ගත්තම කොමඩු ගත්තම ඒවත් ඉතාම භයානක උසස් කරනවා පාට කරනවා. ඔය කඩේ තියෙන කිල්ලවල පළතුරු ගත්තම හැම දෙයක්ම එක වගේ ඉතාම අහිතකරයි, භයානකයි, කන්න හොඳ නැහැ. සම්පූර්ණ පූජයක් හදලා පූජා කරන මොන විදිහම කරන්නේ වෙනවද මේ පළතුරු පූජෙට? ඊළඟට වට්ටි එක දිනව පන්දරල මහා කරදරයක් කියලා තියෙනවා. ඒක නිසා ඒ වගේ අනවශ්‍ය ඒවා අපි අඩු කරන්න ඕනේ, වනවත්තන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන් සිහිපත් කරන්න ඕන දානයක් දෙනකොට ආන්දරු විසුණා දෙලයි කියලා අඩුගානේ දානෙට ගෙදර 11 වෙනකොට ආන්දරු ගෙදරට වදින්න ඕන. 11:00 වෙනකොට මුල් වෙලට ඉවර කළා දානේ වළඳන්න පටන් ගන්න ඕන. 12 වෙනකොට දානේ වන්දලා අවසానයි. විසුණා දෙලා ඒ විදිහට විසුණා දෙලයි කල්පනා කරන්න ඕන. ගෙදර අයට බාධාවක් නොවන විදිහට, කරදරයක් නොවන විදිහට වෙලාවට වැඩි කරන්න. මේ ආඳුරු සමහර අය ඒක හිතන්නේ නැතුව වැඩ කරන බව මේ කියන සමහර තැන්වලදී ඒක වැරදි. ඒක 12ක් ඉස්සෙල්ලා වළඳලා අවසන් වෙන්න ඕන. 12න් පස්සේ පුස්තක මූර්තනා කරලා පැන් වඩලා සෙත් පිළිගත් කියලා දාන වැඩ අවසන් කරන්න ඕන. උන්න ඔය විදිහට ඒ වගේ පින්කම් කටයුතු සැලසුම් කරනවා නම් වටිනවා. මේ අනවශ්‍ය ණය විලා පින්කම් කරලා ඒ වගේම දානයක් වුණාම රටේම හතර දිග්භාගයෙන් එකතු වෙනවා. කන්න කෑම හොයාගෙන ඉඳුල් ගඳට එනවා හතර දිග්භාගයෙන්. ඒක නම් අසරින්ම අශෝභන කැත ගති, පිරිත ගති ඒවයින් වැළකෙන්න ඕන. ඒවයින් වැළකීලා අපි කටයුතු කරනවා නම් අපට පින්කම් කරගෙන
සසර ගමන ඉක්මනින් ඉටි කර ගන්න අවස්ථාව ලැබෙන බව සිහිපත් කර සිටිමින් අපි බුද්ධිමත්ව කටයුතු කරලා අනාගතයේ ජය ගන්න අපට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.